අපි අද බලමු CloudSet mobile phone shops වලට හදපු mobile phone repairing වලට හදපු software එකේ අලුත්ම update කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම log වෙන්න ඕනේ. log වුණාට පස්සේ අපිට පුළුවන් dashboard එකට යන dashboard එකේ අපි dashboard එක ටිකක් වෙනස් කරා. දැන් dashboard එකේ upcoming අපි job එකක් repair එකකට අරගෙන deadlines මොනවද තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට බාර දෙන්න තියෙන jobs මොනවද කියලා. ඊට පස්සේ අපිට දකුණු පැත්තේ තියෙනවා වැඩිපුරම ඇවිල්ලා තියෙන phone වල phones brand මොනවද වැඩිපුරම repair වලට ඇවිල්ලා තියෙන. ඊළඟට වැඩිපුරම විකිනලා තියෙන phones මොනවද කියලා මෙතනින් මේ පොඩි grid එකක පෙන්නනවා. accessories ගත්තොත් වැඩිපුරම විකිනලා තියෙන accessories ටික පෙන්නන මේ dashboard එක. තව මේ dashboard එක ඉස්සරහට develop වෙනවා. තව features මේකට add වෙනවා. ඊළඟට invoice එකට ගියාම invoice එකේදී අපිට customer කෙනෙක් select කරගෙන bill කරන්න පුළුවන්. phone එකක් sell කරනවා නම් sell phones කියන එක tick කරලා අපි item එක click කරාම ඊට පස්සේ quantity ගාන දාලා enter කරාම ඒ phone එකේ දැනට එමි 4ක් තියෙනවා. ඒ කියන්නේ මේකේ quantity 4ක් තිබිලා තියෙනවා. ඒ quantity හතරේ එමි 4 මෙතන වෙනවා. අපිට පුළුවන් මෙතන quantity එකක් නිසා අපි මේ cart එකට add කරන්න හදන එක එමි එකක් select කරන්න. මේක select කරාට පස්සේ ඒක මෙහෙම cart එකට add වෙනවා. දැන් මේකේ ගාන 18000යි. අපි මේක bill කරනවා නම් cash නම් cash තියෙන තැන 18000 දාන්න පුළුවන්. නැත්නම් මේක credit bill එකක් නම් අපිට credit කියන තැන 18000 දාන්න පුළුවන්. card payment එකක් නම් card එක select කරලා card එකේ last 4 digits enter කරලා amount එක දාලා card එකක් විදියට ගන්නත් පුළුවන්. මේක cash එකක් විදියට දාන්න. ඊට පස්සේ pay කරන්න ඕනේ. ඊට පස්සේ bill එකක් එනවා. ඔයාගේ අදාළ print එකකින් bill එක ගන්න පුළුවන්. ඒක A4, A5 නැත්නම් post bill එකකින් වගේ මේ කැමති විදියට print එක එළියට ගන්න පුළුවන්. ඊළඟට මේ phone එක stock එකෙන් අඩු වෙනවා. stock එකෙන් phone එක අඩු වෙනවා වගේම ඒ ඉමි එකත් stock එකෙන් අඩු වෙලා යනවා. මේ විදිහට තමයි invoice එක කරන්නේ අපි. ඊළඟට අපි බලමු service management වලින් කොහොමද අපි repair වලට එන job එකක් අපි දාන්නේ කියලා. ඉස්සෙල්ලාම add new job කියන button එක click කරන්න ඕනේ. ඊළඟට අලුත් customer කෙනෙක් නම් මෙතන plus icon එක click කරලා අලුතෙන් register කරගන්න පුළුවන්. අපිට මෙතනින් බලන්න පුළුවන් අපේ save වෙලා ඉන්නවද කියලා ඒ customer. phone number එකෙන් අපිට search කරන්නත් පුළුවන්. නැත්නම් phone number enter කරගන්නත් පුළුවන්. phone number එකෙන් මම මෙහෙම select කරගන්නවා. ඉතින් මෙතන type එක customer repair එකක්ද අපේ shop එකේදී warranty එක repair එකක්ද කියලා දාගන්න පුළුවන්. ඊළඟට technician අපිට ඉන්නවා නම් මෙතන technician කවුද කියලා දාගන්න. මේක අනිවාර්ය නැහැ. මේක optional. ඊට පස්සේ phone එකේ brand එක Apple කියලා මම දෙන්නම්. ඊට පස්සේ Apple කියන brand එකේ යටතේ තියෙන model ටික මෙතනින් පෙන්නනවා. මෙතන අලුත්ම system එකක් නම් අපිට මෙතනින් type කරන්න පුළුවන්. ඒක අලුත් එකක් විදිහට save කරගන්නවා. මම දැනට මෙතන 14 Pro කියලා දෙනවා. ඊට පස්සේ color එකක් අපිට දී ගන්න පුළුවන්. common problem මොකද්ද phone එකේ තියෙන fault එක repair කරන්න මොකද්ද කියලා අපිට මෙතනින් common problems ටිකක් select කරගන්න පුළුවන්. ඊළඟට priority එක මේක අපිට දෙන්න පුළුවන්. මේවා අත්‍යවශ්‍යම නැහැ. නමුත් මේවා දෙන්න පුළුවන්. ඊළඟට මේවත් අත්‍යවශ්‍යම නැහැ. නමුත් අපිට අවශ්‍ය නම් මේ ඉමි number එකත් ගන්නවා නම් phone එකේ ඉමි number එක දාගන්නත් පුළුවන්. නැත්නම් අපි phone එකක් නෙවෙයි නම් අපි මොන මොකක් හරි අපි හිතමු මේක computer shop එකකට use කරනවා කියලා. එතකොට මොකක් හරි part එකක් නම් අපි repair එකක් හරි එහෙමනම් මෙතන ඒක serial number එක අපිට දාගන්න පුළුවන්. මොකක් හරි part එක නම්. ඊළඟට battery condition ඊට පස්සේ special note එකක් දාගන්න පුළුවන්. එහෙම දාගෙන අපිට job එක create කරන්න පුළුවන්. ඊට පස්සේ අපි job එක බාර දෙන date එකත් අපිට ඕන නම් මෙතනින් select කරගන්න පුළුවන්. මේ දවස්වල අපි මේක බාර දෙනවා කියලා. ඊට පස්සේ create job කියන එක අපි click කරනවා. ඊට පස්සේ මේකට job card එකක් print වෙනවා. job card එකක් print වෙනවා. ඒ job card එක අපිට customer දෙන්න පුළුවන්. ඊළඟට අපි දාපු job එක මෙතන තියෙනවා job number එක 24. job number එක 24. 24ට දැන් අපි ඔන්න job එක දාලා ඉවරයි. දැන් අපිට පුළුවන් මේකට යන service මොනවා හරි add තියෙනවා නම් add කරන්න. අපිට පුළුවන් software installation එකකට රුපියල් 1000ක් ගන්නවා. ඒක අපි add කරා ඒ job එකට ඒක තියෙනවා. දැන් අපි system එකේ වෙන කොහේ හරි click කරලා වෙන තැනකට ගිහිල්ලා ආපහු service management එකකින් ඒ job එක click කරාම ඒ අපි දාපු service එක මේකේ තියෙනවා. තාම job එක complete වෙලා නැහැ. නමුත් service එක save වෙලා දිනන 1000යි කියලා. අපිට පුළුවන් වෙන job එකකටත් ඒ විදිහට මොනවා හරි එහෙම add කර මාරුවෙන් මාරුවට add කර අපි දැන් මේ bill එකට තව මොනවා හරි add කරනවා නම් අපි මේ part එකක් දානවා. අපි හිතමු මේකට අපි දානවා කියලා මොකක් හරි part එකක්. ඒ part එකත් අපි මේ job එකට add කරනවා. ඊට පස්සේ ඒකත් add වෙලා තියෙනවා. ඒතකොට දැන් ගාණත් හැදිලා තියෙනවා. තව මොනවා හරි service item එකක් තියෙනවා මෙතනින් දාන්න පුළුවන්. නැත්නම් අපිට මෙතන type කරලා දාන්නත් පුළුවන්. service charge.
නැත්නම් අපිට මේවා සේව් කරගන්නත් පුළුවන්. සර්විස් charge එක 1500යි. කොහොම දාගන්නත් පුළුවන්. ඒකට ඔක්කොම බිල් එක හැදලා දැන් 4150ක් කියලා තියෙනවා. තව අපිට පුළුවන් මේ ජොබ් එකට අදාළව මොකක් හරි නෝට් එකක් ඇඩ් කරලා තියාගන්න ඕන. මේ දකුණු පැත්තේ ස්පෙෂල් නෝට් කියන තැන මේ අපිට මේ ඇඩ් කරගන්න පුළුවන් නෝට් එකක්. මෙහෙම නෝට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒතකොට අපි ආයේ දවසක සිස්ටම් එක ඒ ජොබ් එක බලද්දි අපිට මේ නෝට් එක මෙතනින් පෙන්නනවා. එහෙම ඇතිතරම් නෝට්ස් දාගන්නත් පුළුවන්. ඊළඟට මේ ජොබ් කාඩ් එක අපිට ආපහු print ගන්න ඕන නම් අපිට පුළුවන් මෙතන reprint job card එක මෙතන select කරන්න. එතකොට job card එක මෙහෙම print කරන්නත් පුළුවන්. ඒක A5 bill එකකට අපි හදලා තියෙන්නේ. මේක A4, A5 post bill ඕන එකකට හදන්න පුළුවන් මේ job card එක එන විදියට. දැන් මේ job එකට අපි parts set කරා, service set කරා, note set කරා. දැන් මේ job එකේ මේ complete නම් job එක අපි complete කරනවා නම් job එකේ වැඩ ඉවර නම් අපිට පුළුවන් මෙතන complete job කියන එක click කරලා අපි මේ service වලට warranty දෙනවා නම් මොකක් reference number එකක් දාගන්න ඕන නම් මේ දෙකට දාන්න පුළුවන්. නැත්නම් done කරලා cash window එක එනවා. මෙතනින් පුළුවන් customer ගේ ගාණ 4150යි. නැත්නම් credit එක දාලා close කරන්න පුළුවන්. නැත්නම් card payment එකක් නම් ඒ විදිහට අපිට payment එක collect කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයි invoice එකක් එනවා. ඒ invoice එකේ සම්පූර්ණ ගාණ විස්තර ටික ඒ ඔක්කොම invoice එකේ පෙන්වනවා. එතකොට අර job number එක 24 කියන එක මෙතනින් අයින් වෙලා යනවා. ඒක අපිට job history වල බලා ගන්න පුළුවන්. ඒ job එකට මොනවද දාපු items කරපු දේවල් ඒක නැත්තම් print එකක් ගන්නත් පුළුවන්. ওই විදිහට තමයි service management එකේ වැඩ ටික වෙන්නේ. මේ අපි අනිත් වීඩියෝ එකකින් බලමු කොහොමද අනිත් process ටික කරන්න කියලා. ඉතින් ඔයාලටත් ඔයාගේ phone shop එකක්, computer shop එකක් repairing පැත්ත තියෙනවා නම් මේ software එක තමයි ඔයාලට හරියටම match වෙන software එක. මොකද අපි මේ software එක දවසින් දවස updates දානවා. අලුත් updates මේකට daily add වෙනවා. ඉතින් මේ software එක ඔයාලට ගන්න පුළුවන් මාසෙකට රුපියල් 4800කට. මේක subscription software එකක්. මේක cloud එකක්. ඕන තැනක ඉඳන් access කරන්න පුළුවන්. සහ ඔයාට මේක modification කරගන්නත් පුළුවන්. අපිට feature එකක් විදිහට request කරොත් මෙහෙම feature එකක් අපිට අවශ්‍යයි කියලා අපි ඒක සලකා බලලා අපි ඒක update එකක් විදිහට software එකට දානවා. ඉතින් අපිට කතා කරන්න අපේ නම්බර් එක description එකේ තියෙනවා. මේ වගේ software එකක් ඔයාලට ඕන නම් අපිට පැය දෙකක් ඇතුළත software එක ඔයාලට ready කරලා ඔයාලට build කරගෙන යන්න පුළුවන් විදිහට jobs දාන්න පුළුවන් විදිහට අපිට හදලා දෙන්න පුළුවන්.